ටයිප් කරා ආයි කියවන්නෙත් නැහැ බලන්නෙත් නැහැ හරිද කියලා බලන්නෙත් නැහැ පිටු හරිද කියලා බලන්නෙත් නැහැ අප්ලෝඩ් කරනවා. පර්යේෂණ වාර්තාවක් එහෙම බෑ. අපි කීප සැරයක් සංස්කරණය කරන්න ඕනේ. කීප සැරයක් සංස්කරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි chapter wise තමයි ලියවන්නේ ළමයි ලව්වා. ඒ ලියවනකොට එක chapter එකක් 3-4 සැරේ ලියන්න වෙනවා. නිබන්ධනයක් කරනවා නම් 3-4 සැරයක් ලියන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ මිනි ප්‍රොජෙක්ට් අපි එහෙම බලන්නේ නැහැ. අපි ඔයගොල්ලෝ ලියලා බාර දුන්නාට පස්සේනේ බලන්නේ. අපි නිබන්ධනයක් බාර දෙන්න කලින් එක chapter එකකින් chapter එකට ඒ chapter එක 3-4 සැරේ බලනවා. ලියවනවා. එහෙම කරලා තමයි අපි අර ඔය තියෙන quality එක රැකගන්නේ. වාර්තාව ලියා අවසන් කිරීම කියන්නේ අන්නේ 3-4 සැරයක් කරාම තමයි. ඊට පස්සේ මාතෘකාවක් යොදනවා. දැන් පරිශන මාතෘකාවක් අපිට තියෙනවා. අපිට ඕන නම් අන්තිම මොහොතේ මේ පරිශන වාර්තාව බාර දෙන්න පෙර මේ මාතෘකාව වෙනස් කරන්නත් පුළුවන්. අපි හිතමු දැන් විශේෂ සමගාමී කටයුතු සම්බන්ධව ඔයගොල්ලෝ රිසර්ච් එක කරලා ඒක විස්තර කරලා කොමන් ලියලා නිබන්ධනයේ ලියලා ඔක්කොම ඉවර කරලා පස්සේ හිතෙනවා මේ මාතෘකාව තව ටිකක් හැදුනා නම් හොඳයි. තව ටිකක් වෙනස් වුණා නම් හොඳයි කියලා. එතකොට නිදහස තියෙනවා. එතකොට නිදහස තියෙනවා අපි එතනදී මාතෘකාව වෙනස් කරලා අරමුණුත් ඕනනම් වෙනස් කරලා ඒ කියන්නේ අපි අන්තර්ගතයට ගැළපෙන විදිහට අපි ඒව වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ සංස්කරණය කිරීම. මේක හරි වැදගත්. නිබන්ධනයක් අවසන් කරන්න කලින් අවසාන පිටපත සකස් කරන්න කලින් හොඳට කියවන්න ඕන. භාෂාව සංස්කරණය කරගන්න ඕන. දැන් පිටරටවල නම් මේ භාෂා සංස්කරණය අනිවාර්යයි. අපේ ලංකාවේ තාම එහෙම අනිවාර්ය වෙලා නැහැ. සිංහල භාෂාවෙන් ලියන ඒවලත් වැරදි ඕන තරම් තියෙනවා. දැන් එක ශිෂ්‍යයෙක් මගේ ළඟට ආවා ලියුමක් අරගෙන. එයා හදිස්සියට ලිව්වයි කියලා තමයි කිව්වේ. නමුත් එහෙම හදිස්සියට ලියන්න බෑ අපිට. අපි ලියන එක හරියට ලියන්න ඕනේ. මොකද අර voice typing දැන් ලේසියට ඔයගොල්ලෝ කරන්නේ ඒකනේ. voice typing කරනකොට ඔයගොල්ලෝ කරලා බලන්න voice typing එකේ ඉස්කෝල පොතේ අකුරු මාරු වෙලා එන්නේ. පර්යේෂණ කියනකොට පයන්න යේ යන්න අර්ශය අරයන්න අනිත් පැත්තට එනවා. අරයන මුලට එන්නේ නැහැ. පර්යේෂණ කියනකොට පයේර්ෂණ කියලා එන්නේ. සංවර්ධන කියනකොට වයන්නට පස්සේ නෙවෙයි අරයන්න. දයන්නට පස්සෙන් අරයන එන්නේ. අර ඒ විදිහට වචන වෙනස් වෙනවා. ඒක බලන්න ඕනේ. ඒක බලන්න ඕනේ. මට නම් ඔය මොකක් හරි ડોකියුමන්ට් එකක් ගත්තාම ටක් ගාලා පේනවා ඒ වගේ දේවල්. මොකද අපි ඒවා බලලා. මේ සංස්කරණය කියන්නේ යන්නේ ඒක. දැන් අපිට භාෂාව පේන්නේ නැහැ. දැන් අපි මේ කම්පියුටරේ අපි ඔබ ටයිප් කරන්නේ අපිම කියලා හිතන්න. අපි 3-4 සැරයක් කියවුවොත් අපිටම ඔකේ තේරුම එන්නේ නැහැ. අපිට පේන්නේ නැතුව යනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර දවස්වලට මම මේ PowerPoint එක කියනකොට කියනවා මේකේ අකුරක් වැරදි මේ වචනයක් හදන්න ඕනේ හැම කියලා කියනවා. මොකද මට අර කියවනකොට ඒක පේන්නේ නැහැ. නමුත් අර උගන්වන වෙලාවට සමහර වෙලාවට දකින්න වැරද්දක් තියෙනවා කියලා. මොකද ඒකට හේතුව අපි එකම දේ දිහා කීප සැරයක් බලනකොට අපිට ඇහැ පුරු වෙනවා. දැන් සංවර්ධනය කියන එකේ වයන්න අයින් කරලා ලියලා බලන්න. වාක්‍යයක් ලියලා අපිට සංවර්ධනය කියලා කියවෙනවා. අර වයන්න නැහැ කියන එක පේන්නේ නැහැ. ඒක නිසා සංස්කරණයේදී හොඳම දේ තමයි වෙනත් පුද්ගලයෙක් ලවා කරව ගන්න එක. සංස්කරණය වෙනත් කෙනෙක් ලවා කරව ගන්න ඕන. වෙන කාට හරි දීලා කරව ගන්න ඕන. ඊට පස්සේ තමයි අවසන් පිටපත හදනකොට ඒ විශ්වවිද්‍යාලය හරි ආයතනය හරි දීලා තියෙන ෆෝමැට් එකක් තියෙනවා, ආකෘතියක් තියෙනවා. එතකොට ඒ ආකෘතියට අනුව ලියන්න ඕනේ. ආකෘතියට අනුව හදන්න ඕනේ. දැන් සමහර ඒවාල තියෙනවා උපාධිය අනුව දාන කවරේ පාට වෙනස්, අකුරු ලියන විදිය වෙනස්, අකුරු වල ෆොන්ට් සයිස් එක වෙනස්. දැන් ඔයගොල්ලන්ගේ මිනි ප්‍රොජෙක්ට් වල ඔයගොල්ලෝ අර ෆොන්ට් එක 8න් වගේ ලියලා තියෙනවා. ඉතින් අපිට මේ කම්පියුටරේ ඔන්ලයින් නිසා zoom එක කරලා බලන්න පුළුවන්. හැබැයි ඔබ
print out එකක් අරන් දුන්නා නම් අපිට කියවන්න බෑ. මොකද print out එක අපිට zoom කරන්න බෑනේ. මේ ඔයගලගේ තියෙනවා මට ඒ ගැටලුව තියෙනවා. assignment එකක් කියවනකොට හරි අමාරුයි කියවන්නේ වගේ. එතකොට ඒකේ දීලා තියෙනවා නම් font එක මේ font එකෙන් ලියන්න මේ පේලි අතර පරතරේ මෙහෙම තියන්න මේ මාජින් එක මෙහෙම තියන්න එහෙම තියෙනවනේ. අන්න ඒවා අනුව සකස් කරන්න ඕනේ. එතකොට සංස්කරණය කියන්නේ අන්න ඒවා. ඒවා කරලා අපි අවසාන පිටපත හදන්න ඕන. හදලා බයිට් කරලා වාර්තාව බාර දෙන්න ඕන. ඔක තමයි පරිශන වාර්තාවක් ලිවීමේ පියවර. දැන් ඔයගොල්ලෝ මේ පියවර ටික කරනවා ඇති. මේ මම දැන් කියපු දේවල් වචන ප්‍රමාණය පේලි අතර පරතරය আদি දේවල්. පරිච්ඡේද අනුව මාතෘකා සහ අනුමාතෘකා. ඒක හරි වැදගත්. අපිට එක දිගට කියාගෙන යනවට වඩා අපිට එක දෙයක් ගැන කියනකොට දැන් අපිට ඒකේ පුළුවන් එක එක අනුමාතෘකා දාන්න. දැන් අපි හිතමු දැන් බන්දුරාගේ ශෛලිය ගැන අපි න්‍යාය ගැන කියනවා කියලා. එතකොට බන්දුරා කියපු දේවල් අපිට අනුමාතෘකා විදිහට අරගෙන ඒ යටතේ විස්තර කරන්න පුළුවන්. එතකොට අර කියවන එක්කෙනාට හරි පැහැදිලි. එක දිගට ලියනට වඩා. මේ නැවත පරීක්ෂා කරලා මම මේවා ටික කිව්වා. ඔබටම හෝ වෙනත් අයෙකුට දී කියවීමට කරගත හැකියි. වඩා හොඳයි වෙනත් කෙනෙකුට දෙනවා. අපි පරිශන වාර්තාවක් ලියනවා නම් වෙන කෙනෙක් බලන එක තමයි වඩා හොඳ. ඊපවරක් කිරීමට සිදු වෙන්න පුළුවන්. අවසාන පිටපත සංස්කරණය කරන සෝදුපත්. ඒ වගේම තමයි අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ. නිබන්ධනයක් භාෂා ඒ කියන්නේ මම එක කිව්වා භාෂා දෝෂ නැති වෙන්න ඕන කියලා. භාෂා දෝෂ නැති වෙන්න ඕන. අක්ෂර වින්‍යාස ව්‍යාකරණ දැන් අපි ලියන්න කියලා කියන්නේ පරිශන නිබන්ධනයක් ලියන්න කියන්නේ අතීත කාලේ. අතීත කාල පැසිව් වොයිස් කර්මකාරක වාක්‍ය. කර්මකාරක වාක්‍ය තමයි ලියන්න කියන්නේ. එතකොට අපි ලියන්නේ නැහැ පරිශන. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර පරිශන වාර්තාවක් දෙනවා පරිශකයා විසින් කරන ලදී පරිශකයාගේ අනාවරණ අනුව එහෙම ලියනවා. එතකොට ඒක පැසිව් වොයිස් නෙවෙයි. ඒක ඇක්ටිව් වොයිස්. මුක්තියක් තියෙනවා. අපි කර්මකාරක වාක්‍යවලදී අනුක්තෙන් ලියන්නේ. අනුක්තෙන් ලියන්නේ. මෙම අධ්‍යයනය සඳහා දත්ත රැස් කිරීමට ප්‍රශ්නාවලියක් භාවිත කරන ලදී. මේ අපි කියන්න ඕනේ පරිශකයා විසින් දත්ත රැස් කරන ප්‍රශ්නාවලියක් පාවිච්චි කරා කියලා කියන්න ඕනේ නැහැ. අර ඒක ඒ විදිහට යන්න ඕනේ. අනිත් එක තමයි හරියටම පද බෙදීම. දැන් වැඩසටහන. දැන් වැඩසටහන කිව්වම තනි වචනයක්. ඔබ එළියන්නේ දෙකකට. ඊළඟ වලින් වගේ උපසර්ගද මොනවද කියන්නේ ඒවට නේද? ප්‍රශ්න වල. ඒතර වල කියන එක ඈඩ් කරොත් එහෙනම් වල වෙනවා. ප්‍රශ්න වල. එකතු කරලා ලියුවම තමයි ප්‍රශ්න වල කියන්නේ. ඈඩ් කළොත් වල වෙනවා. එසාර ඒ වගේ වචන වෙන් කරන ඒවා, පද බෙදෙන ඒවා, වචන ඈඩ් කරන ඒවා. දැන් සමහර අය ගැටලුව කියනකොට මූජද ලියන්න යදනවා. එකෙක් වැරද්දක් නැහැ. හැබැයි මුළු නිබන්ධනයේ පුරාම එකම ක්‍රමයක් තියෙනවා. දැන් ගැටලුව කියලා මූජද ලියවනම් ගැටලුව මූර්ජිත ලියන්න ලියලා වන අපි මුළු නිබන්ධනයේ පුරාම ලියන්න එකම විදිහට ගැටලුව කියලා ලියන්න ඕනේ. එක තැනක මූර්ජිතලා යන්න දාලා තව තැනක දන්තදලා යන්න දාලා ලියුවොත් වැරදි. පද බෙදීම් ව්‍යාකරණ ගුරුවරු කියති. ගුරුවරුන් කියති. එහෙම වෙන්න බෑ. ගුරුවරුන් නම් කියනු ලබයි. පරිශන වාර්තාවක් ලිවීමේදී සැලකිය යුතු කරුණු ගැන තවත් තියෙන්නේ අපි චින්තන ක්‍රියාවලිය දියුණු කර ගන්න. කියන්නේ අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ස්පෙෂලි විවේචනාත්මක චින්තනය සහ විශ්ලේෂණාත්මක චින්තනය. ඒක අපිට හරි වැදගත්. මොකද අපි මේ ලියනකොට ක්‍රිටිකලි ලියන්න ඕනේ. දැන් මෙහෙම වුණොත් මෙන්න මේක මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මේක නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඒ විදිහට අපි අර තර්කානුකූලව ලියන්න ඕනේ.
එසා මේ ලිවීම කියන එක හරි වැදගත්. ලිවීම සඳහා කියවන්න ඕන. කියවනකොට තමයි හොඳට ලියන්න පුළුවන් වෙන්නේ. ඒක කියවන තරමට අපිට වචන එනවා. අපේ සිතුවිලි දියුණු වෙනවා. සිතුවිලි දියුණු වෙනකොට තමයි අපිට හොඳට ඒක ලියාගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න ඔය ලේඛකයන් ගත්තාම ඒගොල්ලෝ ගොඩාක් පොත් කියවන අය. ඒගොල්ලන්ගේ චරිත කතා කියවලා බලන්න. කවදාවත් පොතක් කියවන්නේ නැති එක්කෙනෙකුට රචනයක්වත් ලියා ගන්න බෑ. ඒකට හේතුව එයාගේ අකුරු ප්‍රමාණය, වචන ප්‍රමාණය හිර වෙලා තියෙන්නේ, සීමා වෙලා තියෙන්නේ. වචන කීපයකට එයාව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා එයාට ලිවීමේ හැකියාව නැහැ. දැන් පාසල් වල ළමයින්ට ලියන්න බැරි වෙලා තියෙනවා නම් ඒකට හේතුව තමයි ඒ අය කියවන්නේ නැතිකම. කියවන්නේ නැතිකම. දැන් පාසල් වල ළමයි කියවීම හරිම දුර්වලයි. ඉස්සර පිටපත් ලිවීම, පාඩම ශබ්ද නගා කියවීම, නිශ්ශබ්ද කියවීම මේ වගේ දේවල් තිබුණානේ දැන් නැහැ. ඒ වගේම තමයි මේ අවසාන එකත්. පාරිභාෂික වචන හෝ තේරුම් ගත නොහැකි ගැඹුරු භාෂාවන් යොදා ගැනීමෙන් හැකිතරම් බලකි. සරල භාෂාවක්. අපි අර ප්‍රශ්නාවලිය ලියුවා වගේ මේකෙත් අපි ලියන්න ඕනේ සරල භාෂාවක්. පාරිභාෂික වචනයක් යොදනවා නම් අනිවාර්යයෙන්ම එක්ක අපි ඉංග්‍රීසි වචනේ ලියන්න ඕනේ. එහෙම නැත්නම් සිංහල ඒකේ අනිත් තේරුම ලියන්න ඕනේ. දැන් උදාහරණ වශයෙන් අපි නියමාවලිය කියන එක ගත්තොත් එහෙම කාට හරි තේරෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් අපි ෂෙඩියුල් කියලා ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. ෂෙඩියුල් කියලා ලියන්න ඕනේ. අර ඒ වගේ අර ඒ තේරුම යන එක. අනිත් එක තමයි මම හිතන්නේ මම කලිනුත් කිව්වා අපි මේ පුද්ගලයන්ගේ නම් ලියනකොට පුද්ගලයන්ගේ නම් ලියද්දී ඉංග්‍රීසි පුද්ගලයන්ගේ නම් ඉංග්‍රීසියෙන්ම තමයි ලියන එක වඩා හොඳ. ඒවා සිංහලට පරිවර්තනය කරන්න එපා. දැන් ඔයගොල්ලෝ අරන් බලන්නකෝ දැන් පියාජේ කියලා අපි කියනවා. එයාගේ ඉංග්‍රීසි අකුරු ටික අරන් බලන්න පියාජේද කියවෙන්නේ කියලා. එහෙම ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. රූසෝ කියන එක බලන්න. ඒ අකුරු ටික ප්‍රොනවුන්ස් කරාම රූසෝ නෙවෙයි කියවෙන්නේ. අපි අර ඒක හදාගත්තට ඒක නිවැරදි නෑ. ඒ නිසා හොඳම දේ තමයි ඉංග්‍රීසියෙන් ලියන එක. ඉංග්‍රීසියෙන් ලියන එක තමයි හොඳම එක. ඒ වගේම තමයි වාර්තාව ලියනකොට වගු රූප සටහන් වගේ දේවල් පාවිච්චි කරාට කිසි ගැටලුවක් නෑ. ලස්සන කරන්න පුළුවන් අපිට එහෙම. සාහිත්‍ය විමර්ශනයේදීත් අපිට පුළුවන් ඕනනම් රූප සටහනක් දාන්න, වගුවක් දාන්න. දැන් ක්‍රමවේදයේදී මම කිව්වා ඔයගලන්ට අර අරමුණු දත් රැස් කරන උපකරණ සහ නියති කාණ්ඩයේ වගුවකින් දාන්න කියලා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට සංකල්ප සිතියන් ඇති කරන්න පුළුවන්. මේකත් හරි වැදගත්. පෞද්ගලිකත්වය රහස්‍ය බව ආරක්ෂා වන ආකාරයට කරුණු ඉදිරිපත් කරන්න. දැන් අපි ඔය ප්‍රශ්නාවලිය වලින් ගන්න ඒවා සම්මුඛ සාකච්ඡා වලින් ගන්න ඒවා කාටවත් අඳුනගන්න බැරි වෙන්න ඕනේ. මේක කිව්වේ මෙයා, මේක කිව්වේ මෙයා කියලා අඳුනගන්න බැරි වෙන්න. ඒක නිසා ගොඩක් වෙලාවට අපි ඒකයි මම අහුවේ අර එක කණ්ඩායමක ප්‍රශ්නාවලියේ පාසලේ නම ඕනද කියලා. පාසලේ නම, පුද්ගලයන්ගේ නම ඒව ඕනේ නැහැ. අපි ඒව අඳුන්වන්නේ අන්වර්ථ නාම වලින්. අන්වර්ථ නාම කියලා කියන්නේ අපි A පාසල, B පාසල ආදී වශයෙන් තමයි හඳුන්වන්නේ. කලාපය වුණත් අපි නිශ්චිත කලාපය කියන්න ඕනේ නැහැ. ජයවර්ධනපුර කලාපය නම් අපි තෝරාගත්තේ අපිට ඕන නම් ජයවර්ධනපුර කලාපය කියන්නේ නැතුව ඉන්න පුළුවන්. සමහර පරිශ්‍රණ වල අපි ඒ කලාප වගේ දේවල් කියනවා. ඒක ආචාර ධර්මත් එක්ක එච්චර හොඳ දෙයක් නෙවෙයි දැන් මේ කාරණේ. දැන් අපිට ජයවර්ධනපුර කලාපය කියනකොට ඕනනම් පුළුවන් මොකක් හරි අපි හිතලා නමක් හදන්න. උඩුගම්පල කලාපය. දැන් කොහෙවත් නැතුව ඇතිනේ එහෙම කලාපයක්. ඒක නැත්තම් ගම්පහ තියෙනවා නේද? ගම්පලත් කලාපය. ඒ වගේ අපි අන්වර්ථ නාමයක් පාවිච්චි කරන්න පුළුවන්. බුද්ධිමය සොරා ගැනීම වලින් වළකින්න. කියන අනුන්ගේ දේවල් ගන්නවා නම් අපි ඒ ගත්ත පුජ්‍යලයාගේ නම සඳහන් කරලා ගන්න කියන එකයි කියන්නේ. කොපි කරන්න එපා කියන එක.
ඒ වගේම තමයි ඒ සියලු දේවල් ඇතුළත් වෙලා තියෙනවද කියලා බලන එක මම මේකත් කිව්වා භාෂා විශේෂඥයෙක් ලවා නිවැරදි කරගන්න ආකෘතියට අනුව ඉදිරිපත් කරන්න කියන එකත් කිව්වා. භාෂා ශෛලිය සරල මේ ටික මම කිව්වා දැන්. දැන් අපි මේක මම හිතන්නේ ඔයගොල්ලන්ට නිබන්ධනයන් නිසා ඕන වෙන්නේ එකක් නැති වෙයි. අනිත් එක තමයි මේ අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා කියන එක. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා කියන එක. ඒක මේ නිබන්ධන වල විතරක් නෙවෙයි අපි අසයින්මන්ට් එකේ පවා ඕගොල්ලන්ට කියනවා. මොකද ඒකට හේතුව තමයි විවිධ අකරතැබ්බ වෙන්න පුළුවන්. දැන් පහුගිය දවස්වල අපේ Moodle එකේ පොඩි රිපෙයාර් එකක් ගියා. ඒ දවසේම අපේ ළමයින්ට තිබුණා අප්ලෝඩ් කරන්න එකක්, සබ්මිට් කරන්න එකක්. එතකොට ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ දවසට බාර දුන්නේ නැහැ කියන්නේ. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා අන්තිම දවස වෙනකන් ඉන්න එපා කියන එක. අනිත් එක තමයි අපිට දිනපොතක් පාවිච්චි කරන්න ඕනේ රිසර්ච් වලට අපි ඒ දවසට කරන දේවල් සහ කළ යුතු දේවල් සඳහන් කරගෙන තියෙන්න ඕනේ. මම අර කිව්වා එකපාරම ලියන්න හම්බ වෙන්නේ නැහැ 3-4 සැරයක් මේ පරිච්ඡේද ලියන්න වෙනවා කියලා. ඒ වගේම තමයි මේ ලියන දේවල් සුරක්ෂිතව තබා ගන්න. ඒකත් හරි වැදගත්. දැන් ඔයගොල්ලන්ගේ මේ මිනි ප්‍රොජෙක්ට් එක උනා ටයිප් කරනකොට එකම ෆෝල්ඩර් එක දාන්න එපා. දැන් C එකේ සේව් කරනවා නම් D හරි E හරි මේ ෆෝල්ඩර් එකත් සේව් කරන්න. ඒතර හදිසියෙ හරි කම්පියුටරේ එක සෙක්ෂන් එකක් මොකක් හරි වෙලා අපිට ඕපන් කරගන්න බැරි වුණොත් අපිට තව තැනක තියෙනවා. ඒ වගේ පෙන් එක. වඩා හොඳයි වර්තමානයේදී වඩා හොඳයි ක්ලවුඩ් එකේ සේව් කරනවා නම්. එහෙම නැත්නම් ඊමේල් එකක් කරලා තියෙනවා. ඊමේල් එකක් ක්ලවුඩ් එකේ තියෙනවනේ අපිට ඕන වෙලාවක ඊමේල් එක ආපහු ගන්න පුළුවන්. මේක තමයි පරිවේෂණ වාර්තාවක තියෙන කොටස් ටික. සාරාංශය, හැඳින්වීම, ක්‍රමවේදය, ප්‍රතිඵල, සාකච්ඡාව, නිගමන, ආශ්‍රිත ග්‍රන්ථ. මම කව පරිච්ඡේද 5ක් තියෙන්නේ කියලා. එතකොට පරිවේෂණ වාර්තාවක ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ප්‍රාථමික කොටස්, බඳ කොටස සහ විමර්ශන කොටස. ප්‍රාථමික කොටස් කියලා කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ දක්වා තියෙන පිටු. දැන් ඔයගොල්ලෝ නිබන්ධනයක් අත්හම බලන්න ඒකේ මුල් පිටු ටිකක් තියෙනවා. මාතෘකාව, ඊට පස්සේ පාඨුන, ඊළඟට ස්තුතිය, ඊළඟට සාරාංශය, ඊළඟට ඇබ්‍රිවියේෂන්, කෙටි මොනවාද කෙටි පද ඒ වගේ ඒවා තියෙනවා. අන්න ඒවට අපි කියන්නේ ප්‍රාථමික කොටස්. ඒතර මේවා අපි රෝම ඉලක්කම් වලින් තමයි දාන්නේ. අංක කරන්නේ රෝම ඉලක්කම් වලින්. ඊට පස්සේ ප්‍රධාන බඳ කොටස කියලා කියන්නේ නැත්නම් විශේෂ කොටස කියන්නේ මේ පරිච්ඡේද 5. ආයත් මම කියන හැඳින්වීම, ඊට පස්සේ සාහිත්‍ය විමර්ශනය, ඊට පස්සේ ක්‍රමවේදය, දත්ත විශ්ලේෂණය සහ නිගමන සහ යෝජනා. ඔය කියන කොටස් 5 තමයි බඳ කොටස. ඊට පස්සේ විමර්ශන කොටස කියලා කියන්නේ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සහ ඇමුණු. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය කියලා කියන්නේ අපි විසින් කියවපු පොත්පත්. ඒගොල්ලෝ ලියනවා තාමත් වැරදි. ඒක පිළිගත් APA ශෛලියක් මත අනුගමනය කරන්න ඕනේ. ඊළඟට අපි කියවපු පොත් නෙවෙයි දාන්නේ. අපි ඒ කවුරු හරි කෝඩ් කරලා තියෙනවා නම් අපේ මිනි ප්‍රොජෙක්ට් එක ඇතුලේ අපි කියලා තියෙන දැන් අපි ඩේවිඩ් කියලා එක්කෙනෙක් අපේ කියපු කෝටේෂන් එකක් අපි දාලා තියෙනවා නම් එයාගේ මූලාශ්‍රය ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය තියෙන්න ඕනේ. එහෙම නැතුව ඩේවිඩ්ගේ නම ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියට විතරක් දාලා වැඩක් වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි දකින්නවා සමහර අයගේ පොතේ නම තියෙනවා නමුත් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය නැහැ. දැන් ඩේවිඩ් ගත් එකක් තියෙනවා නමුත් ඩේවිඩ් කියලා අර ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියේ නැහැ. ඒකත් ගැටලුවක්. ඒ නිසා එහෙම වෙන්න බෑ. නිබන්ධනයේ තියෙන නම් සහ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියේ තියෙන නම් සමාන වෙන්න ඕනේ. නිබන්ධනයේ අපි මූලාශ්‍ර 20ක් තියෙනවා නම් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියේ තියෙන්න ඕනේ ඒ මූලාශ්‍ර 20 විතරයි. ඊළඟට ඇමුණුම් කියලා කියන්නේ අපි ඔය පාවිච්චි කරපු ප්‍රශ්නාවලි. දැන් ප්‍රශ්නාවලි කිව්වහම අපි මේ දීපු ඔක්කොම නෙවෙයි.
යමුණු විදිහට දාන්නේ. නිබන්ධනෙට දාන්නේ නැති අපි ඡායාරූප වගේ දේවල් ඊළඟට අපි විශාල වගු තියෙනවා නම් ඒ වගේ දේවල් ඒව තමයි අපි යමුණුන් වලට දාන්නේ. උපකරණ ඒ වගේ දේවල් තමයි යමුණුන් වලට දාන්නේ. ප්‍රාථමික කොටසේ මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මාතෘකා පිටුව තියෙනවා. ප්‍රකාශනයක් තියෙනවා. දැන් උපාධියකට දෙනවා නම් මේ ප්‍රකාශනේ තියෙනවා. සාමාන්‍ය එක නම් ඕනේ නැහැ. ඒගොල්ලෝ ජර්නල් එකකට ලියනවා නම් ප්‍රකාශනය ඕනේ නැහැ. ඒක වෙනම දෙනවා ඒගොල්ලෝ. ප්‍රකාශනය කියලා කියන්නේ මම මේ නිබන්ධනය මගේම නිර්මාණයක්. මේක කොහෙන්වත් හොරකම් කරගත්තේ නැහැ. ඒ ගත්ත දේවල් ඒ අයගේ නමින් පළ කරලා තියෙනවා කියලා අපි සාධක කරනවා. සමහර විශ්වවිද්‍යාලවල මේක ශිෂ්‍යයා විතරයි කරන්නේ. සමහර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයා සහ සුපර්වයිසර් කියන දෙන්නම අත්සන් කරන්නත් ඕනේ මේ ප්‍රකාශනය. ඊළඟට සාරාංශයක් තියෙනවා. සාරාංශය කියලා කියන්නේ මුළු සමස්ත පර්යේෂණයම. අපි හිතමුද පිටු 175ක් විතර තියෙනවා කියලා නිබන්ධනේ. ඒතර මේ 175ෙම තියෙන කරුණු අපි සාරාංශ කරලා කියන්න ඕනේ පිටුවකින් විතර. සාරාංශය කියන්නේ ඒක. සාරාංශය ලියනකොට මතක තියාගන්න අපි ඡේද වෙන් කරන්නේ නැහැ. සාරාංශ වල ඡේද නැහැ. එකම ඡේදයක් තමයි තියෙන්නේ. ආරම්භය ඉඳලා අවසානය දක්වා එක ඡේදයක් ලියන්නේ. ඒකයි මම කිව්ව පිටුවකට කියලා. උපරිම පිටු එකමාරක් ඊට වඩා සාරාංශය දිග වුණොත් ඒක වැරදි. සාරාංශය පුළුවන් තරම් සමහර අය කියන මේ වල තියෙන සාරාංශය පිටු වචන 300කින් විතර දෙන්නේ කියලා. වචන 300 කියන්නේ පිටුවක් තමයි. සමහර තැන් වල තියෙනවා දැන් අපි ඔය ජර්නල් වලට එහෙම ලියනකොට කියනවා සාරාංශය වචන 75කින් දෙන්න කියලා. ඉතාලම කෙටියෙන් ලියන්න වෙන්නේ. අර ලේඛන කුසලතා ඕනේ කියලා කිව්වේ යන්නේ ඒක. ඔය සාරාංශ කිරීමේ හැකියාව එහෙම තියෙන්න ඕනේ. ඊළඟට ස්තුතිය කෙටි පද විවරණය. දැන් කෙටි පද කියලා කියන්නේ අපි දැන් NIE කියලා දානවා නම් ඒක අපිට නිබන්ධනේ NI කියලා පාවිච්චි කරන්න පුළුවන්. NIE කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි කියන්න ඕන NIE කියන්නේ මොකක්ද කියලා. දැන් CTB කිව්වම අපි කියන්නේ සිලෝන් ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් කියලා කියනවනේ. අන්න ඒ විදිහට කෙටි පද විවරණය කරන්න ඕන. ඊට පස්සේ පටුන තියෙන්න ඕනේ. මුළු නිබන්ධනයේම තියෙන වගු අපි අංක කරනවා. එතකොට ඒ අංක අනුව වෙනම පටුනක් තියෙන්න ඕනේ. වගු නාමාවලියක් කියලා කියන නැත්නම් වගු පටුන කියලා කියනවා සමහර අය. වගු පටුන කියනට වඩා ලස්සනයි වගු නාමාවලිය කියන එක. දැන් මේකෙදී අපි පළවෙනි පරිච්ඡේදයේ තියෙන වගු ටික ඉස්සලම කියනවා. ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයේ තියෙන ඒවා තුන්වෙනි පරිච්ඡේදයේ ඒ විදිහට අපි එක වගුව එකේ දෙක වගුව අපි වගු නම් කරන්නේ මේ විදිහට. පරිච්ඡේද අංකය සහ වගු අංකය. පළවෙනි පරිච්ඡේදයේ තියෙන ඒවා අපි පටන් ගන්න 1 1 2 3 1 4 1 5 ආදි වශයෙන්. දෙවෙනි පරිච්ඡේදයේ තියෙන ඒවා පටන් ගන්න 2 1 2 2 2 3 2 4. තුන්වෙනි පරිච්ඡේදයේ තියෙන ඒවා පටන් ගන්න 3 1 3 2 3 3 ආදි වශයෙන්. ඒ විදිහට අපි අර වගුවේ මේ වගු නාමාවලිය දානවා 3 1 3 2 3 4 4 1 4 2 5 1 5 2 5 5 ආදි වශයෙන් දානවා. රූප සටහනුත් ඒ විදිහටම ඊට පස්සේ අපි යමුණුම මේ පටුනේ කියන්න ඕනේ. ප්‍රශ්නාවලිය පළවෙනි යමුණුම 1 2 ශිෂ්‍යයන් සඳහා ප්‍රශ්නාවලිය 3 සම්මුඛ සාකච්ඡා සැලැස්ම 4 දත්ත අමුදත්ත වගුව 5 මේක එහෙම ලියන්න ඕනේ. බන්ධ කොටසේ තියෙන අර පරිච්ඡේද 5 යමුණුම් වල තියෙන මේ ටික මම දැන් කලින් කිව්වා ඒ ගැන. මම හිතන්නේ මේවා විස්තර කරන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා මොනවද පරිශ්‍රණයක තියෙන කොටස් ටික කියලා. පරිශ්‍රණ වාර්තාවක තියෙන කොටස් ටික දැන් අපි මේවා කලින් කතා කරපු දේවල් තමයි මේ තියෙන්නේ. හැඳින්වීම, සාහිත්‍ය විමර්ශනය කියන්නේ මොකද්ද? ක්‍රමවේදය කියන්නේ මොකද්ද? ප්‍රතිඵල කියන්නේ මොකද්ද? දත්ත විශ්ලේෂණය කරන්නේ කොහොමද? දැන් මේ වගේ ටේබල්. දැන් APA සිස්ටම් එකේ ටේබල් එකේ දැන් කලින් තිබුණේ ටේබල් එකේ නම සහ අංකය. වගු අංකය දාන්නේ යටි. නමුත් දැන් අලුතෙන් එකේ වගු අංකය දාන්නේ ඉහළින්. දැන් මේ වගේ රූප සටහන් අපි මේවට ප්‍රස්තාර කියන්නේ නැහැ. අපි මේවට කියන්නේ රූප සටහන්. රූප සටහනකත් නම ලියන්න ඕනේ උඩින්. පහලින් නෙවෙයි.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය උදාහරණ කීපයක් ඔයගොල්ලන්ට මම කලින් දවසක පෙන්නලා ඇති මේවා. ඊළඟට quotation ඉදිරිපත් කරනකොට මේකත් මම කතා කරලා තියෙන ඔයගොල්ලන්ට. ඒ කියන්නේ අපි quotation එකක් ඉදිරිපත් කරනකොට කස්තුවරයා වර්ෂය සහ නම ඇතුළත් කරන්න ඕන. මේ තියෙන්නේ නිබන්ධනයක මුල් පිටුවේ ආදර්ශයක්. මේ මගේ ආචාර්ය උපාධියේ මේ තියෙන වගුනාමාවලිය මේ තියෙන්නේ අපේ ආකෘතිය. හොඳයි. මම හිතන්නේ අපි කතා කරේ පරිේශන වාර්තාවක් සකස් කරන්නේ කොහොමද කියන එක. දැන් කෙටි ඇක්ටිවිටි එකක් තියෙනවා. දැන් කෙටි ඇක්ටිවිටි එකක් තියෙනවා ඔයගලන්ට කරන්න. දැන් අපි අර මාතෘකාවම ගමු ආයසරයක්. ඒ කණ්ඩායම් තුනම ඒ විදිහට ගමු. අරගෙන ඒ එක මාතෘකාව අරගෙන ඔයගොල්ලෝ අර දල සැලැස්මක් කියලා මං කිව්වනේ. පරිේශන වාර්තාවක දල සැලැස්ම මං කිව්වේ පටුන හදනවා කියලා කිව්වේ. ඒ කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ යටතේ මොනවද ලියන්නේ? එකේ හැඳින්වීම, එකේ දෙක ගැටළු හැඳින්වීම, එකේ තුන මෙහෙම. ඒ විදිහට අපි අනුමාතෘකා දාලා ලියනවා. අන්න ඒ විදිහේ ওই මාතෘකාවට අදාළව තම තමන්ගේ මාතෘකාවට, ඒ කණ්ඩායමේ තියෙන මාතෘකාවට අදාළව දැන් ඔයගොල්ලෝ හදාගත්ත එකක් තියෙනවනේ. දැන් අපි කණ්ඩායම් දෙකක්ම එකවර කරානේ. ඒ විදිහට ගිහිල්ලා අර දල සැලැස්මක් හදන්න. එතකොට අපිට ගෙදර ගියාට පස්සේ ඔයගොල්ලන්ට ගෙදර ගියාට පස්සේ නෙවෙයි මේක අවසන් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේ මාතෘකාවට එහෙම දල සැලැස්මක් හදාගන්න. ඒ දල සැලැස්මට අපිට පුළුවන් වාර්තාව ලියන්න. පැහැදිලිද? මොනවාරි ගැටලුවක් තියෙනවද? ටක් වෙනස් වෙලා රූම්. කමක් නැහැ නේද? Hello, sir. ඔව්. සර් මගේ අර මේ තමන් තව ඩිවයිස් එකකින් සම්බන්ධ වුණා. මගේ අර මයික් එකේ ගැටලුවක් තිබුණ නිසා කමක් නැහැ නේද? කමක් නැහැ. ඔයා අනිත් ගෲප් එකට යන්න එපා. දැන් ඔයා වැඩ කරන්න පුළුවන් මේ ඩිවයිස් එකේ ඉන්න ගෲප් එකට විතරක් යන්න. හරි සර්. හරි. පළවෙනි එකේ නිලන්ත කුමාර ඉන්නවා. නිලන්ත ඉන්නවද නිලන්ත? සර් ඉන්නවා. ඔව්. එතකොට ඔයා පළවෙනි ගෲප් එකේ ඔයාගේ මාතෘකාව ගන්න. ආ සර්. දෙවෙනි එකේ කුමාර ඉන්නේ. කුමාර ඔයාගේ මාතෘකාව දෙවෙනි එකට ගන්න. හරි සර්. තුන්වෙනි එකේ ජයන්ති මැනික හිටියොත් හරි නේද? තුන්වෙනි එකේ ජයන්ති මැනික නෑනේ. ජයන්ති කියලා ඉන්නවාද? සර් ඔව් ජයන්ති කියලා ඉන්නවා නේද? නෑ සර් ජයන්තිට පොඩි සිග්නල් අවුලක් තියෙනවා කියලා කිව්වා. නෑ මෙතන දැන් මේ ජයන්ති කියලා ඉන්නේ. දැන් ඉන්නවා. එයාගේ ෆොටෝ එක නම් එයා තමයි. ජයන්ති ඉන්නවද? ජයන්ති මැනිකේ? ජයන්ති මැනිකේ මේ ෂෙයා කරේ කාගේ එකද? සර් ඉතල ෂෙයා කරපුවද සර්? ඔව්. ෂෙයා කරේ මගේ සර්. ජයවීර. හරි. ඔව්, මම ඔයාව තුන්වෙනි ගෲප් එකට දාන්නම්. එතකොට ඔයාගේ මාතෘකාව තමයි ගන්න ඕනේ තුන්වෙනි ගෲප් එකට. දැන් හරිනේ. පළවෙනි එකේ නිලන්ත, දෙවෙනි එකේ කුමාර, එකේ ජයවීර. ඒතර ওই තුන් දෙනාගේ මාතෘකා තුන තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. දැන් ওই මාතෘකා තුනට ඔය කණ්ඩායමක් විදිහට එකතු වෙලා හදන්න පරිේශන වාර්තාවේ දල සැලැස්ම. ටිකක් වෙලාව දෙන්නම් මම දැන් 2:40 පැය භාගයක්. දැන් වෙලාව අඩු මදි වුණා කියන්නේ එහෙම එපා ඈ. පැය භාගයක් තියෙනවා.
හරි. දැන් මම මේ කාමර ටික ඕපන් කරන්න. දැන් ඉන්නවා 6 දෙනා ගානේ හැම එකෙම. දැන් අවස්ථරේ වැඩි වෙලා කට්ටිය.